cosmetic items ඔක්කොම වීඩියෝ එකේ ඔයාලට ෂෙයා කරගෙන ඇති. ඊන හිත දවන ඒ සොයන ඔයාලට කියන්න බැරි මගේම යයි කියා අපි පොඩ්ඩක් එළියට මෙතන හරිය ගියේ නෑ. හැබැයි කොහොම හරි මැනේජ් කරගෙන කරන්න පුළුවන් වුණා. සරලි කොලමුවමතින් පිපුණා කිංකිණිනා අන්තර 1යි වෙලාව අපේ පාටි එකක් තිබුණා. Hello besties, welcome back to my YouTube channel. අදත් මම ඉන්නේ මගේ boarding room එකේ. So guys, I'm dressing up to go our going down party. ඔයාලා දන්නවද යුනිවර්සිටි එක අවසානයේදී ඒ කියන්නේ ෆයිනල් ඉයර් එක ඉවර වෙද්දී අපේ යුනිවර්සිටි එකේ බැච් එකේ ළමයි ඔක්කොම එකතු වෙලා පාටි එකක් දානවා. ඒකද කියන්නේ going down party එක කියලා. අපේ පාටි එක ස්ටාර්ට් කරන්නේ නම් රෑ 7ට. මම ඉතින් සිම්පල් මේකප් එකක් දාගන්න හිතුවා. මගේ මේකප් එකට යන්නේ නම් guys ඉතින් only 5 minutes. මම use කරන cosmetic items ඔක්කොම මම මගේ කලින් වීඩියෝ එකේ ඔයාලට ෂෙයා කරගෙන ඇති. ඔයාලා බලලා නැත්තම් ගිහින් බලන්න මම කොහොමද 5 minutes වලින් මේකප් කරන්නේ කියලා වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා. guys මගේ dress එකත් black ඒ වගේම night party එකක් නේ තියෙන්නේ. ඒ නිසා මම eyes එහෙම වැඩි dark කරන්න යන්නේ නැහැ. ඒ වගේම black dress එකකට ගොඩාක් match වෙන color එකක් තමයි red lipstick එක. මම lipstick එක උනත් ලොකුවට dark කරන්න කැමති නැති නිසා හරිම light red lipstick එකක්. ඒ කියන්නේ ඒක ඇත්තටම orange pink red mix වෙච්ච color එකක්. මම ඒක තමයි ඉතින් use කරන්නේ. guys මගේ makeup video එක බලන්න අනිවාර්යයෙන්. මොකද මම ඒකේ tips වගේක් කියලා දෙනවා makeup කරද්දී ඔයාලට ගොඩාක් useful වෙයි. So guys, let's do a fit check. ඊන හිත දවන මගේ ළඟ ආදරේ සොයන එදා උන්නෑද නුඹ කියන හිතවන්තී. Since my dress is black, I decided to go with white color bag. ඔන්න ඉතින් මම දැන් මේ යුනිවර්සිටි එකට යන ගමන්. අද සීත සුලග මදහාසනගන විට සිත කොලවුනිද මෙතරම් guys දැන් ටයිම් එක 7ක් පහුවෙලා තියෙන නිසා අපේ යුනිවර්සිටි එක ඇතුලේ ගොඩාක් ළමයි පේන්න නැහැ. ඔයාලට කියන්න බැරි වුණානේ අපේ going down party එක තියෙන්නේ අපේ යුනිවර්සිටි එක ඇතුලේමයි. මම යුනි එකට යද්දි ඉතින් මගේ යාළුවෝ දෙන්නෙක් පහලට වෙලා හිටියා. තරුව ඔන්න නැවතත් හම්බෙනවා අලුත් vlog එකකින්. අලුත් vlog එකකින් තරුව නැවතත්. නීනයක්ද මේ නිර්මැණින් දෙසලං වෙලා අපි ඉතින් තාම ගියේ නැහැ ඔඩිටෝරියම් එකට. අපි ඉන්නවා මෙතන වෙලා ගියා කියලා. අපේ ඩිපාර්ට්මන්ට් people එක්ක ඉන්නවා. එයාලා ලොකු කතා බහක. ආසි hi guys ඉඩ ෆ්ලෝ එකක තමයි ඔඩිටෝරියම් එක තියෙන්නේ. ඒ නිසා ඉතින් අපි දැන් උඩට යන ගමන්. සඳවතියේ ඔබ මගේම යයි කියලා guys ෆොටෝ බූත් එකක් තියෙනවා. ඒ නිසා ඉතින් ළමයි පොලිමයි එතන. අපි ආපු ගමන් ෆොටෝස් ගන්න ගියේ නැහැ. අපි පොඩ්ඩක් එළියට වෙලා හිටියා. ඊට පස්සේ අපි join වුණා queue එකට. නැත්තම් queue එක ගොඩාක් දික් වෙන්න පුළුවන් නේ තමයි. ෆොටෝ ගන්න පොලිමේ ඉන්නවා. මට මෙතනදී ෆිට් චෙක් එකක් කරන්න ආසාවක් ආවා. හැබැයි ඉතින් කට්ටිය නිසා මට මෙතන හරිය ගියේ නැහැ. හැබැයි කොහොම හරි මැනේජ් කරගෙන කරන්න පුළුවන් වුණා. සරලි කොලමුවමතින් පිපුණා කිංකිණිනාදදී නිල්වන්දත් ඊට පස්සේ අපි චුට්ටක් ෆ්‍රෙෂන් අප් වෙන්න ආවා.
අපේ ඩිපාර්ට්මන්ට් එකේ යාළුවෝ වගේක් තාම කනවා. ඉතින් එයාලා එනකන් අපි තාම මෙතනට වෙලා ඉන්නේ. ඉතින් එයාලා එනකම් ආයෙත් හරිය මෙතනට වෙලා චුට්ටක් chat එකක් දාගෙන ඉන්නවා. මගේ ෆස්ට් එකේ යාළුවෝ සෙට් එකත් ඉතින් හම්බුණා. එයාලා එක්කත් ෆොටෝස් ගත්තා. ඒ වගේ ඉතින් හම්බුනේ යාළුවෝ ගොඩක් අය එක ෆොටෝස් ගත්තා. මොකද ආයෙ ඉතින් අපි කවදා හම්බෙයිද දන්නේ නැනේ. ඔන්න ඉතින් DJ එකත් ස්ටාර්ට් කරා. So guys, let's dance. ඊට පස්සේ අපේ බැච් එකේ එක ළමයිගේ තියෙන ජෝක් වීඩියෝස් එහෙම අරගෙන වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ කරා. ඉතින් හැමෝම මේක බල හොඳට hina වුණා. අපි ඉතින් ගොඩක් ඩාන්ස් කරපු නිසා හැමෝගේම වෝටර් බෝටල්ස් එම්ටි වෙලා තිබුණේ. ඒ නිසා ඉතින් ඒව රීෆිල් කරගන්න පහළට යනවා. දැන් ඉතින් පාන්දර 1යි වෙලාව අපේ පාටි එකක් ඉවරුණා. ගොඩක් රැවුන නිසා ඉතින් අපේ බුද්ධිනීගේ තාත්තා අපිව ඩ්‍රොප් කරා. ඉස්සරහට ඉතින් එක ඉවෙන්ට්ස් රැ වෙනකන් තිබුණාම අපේ බුද්ධිනීගේ තාත්තා තමයි ඩ්‍රොප් කරන්නේ. ඉතින් අලුත් vlog එකකින් හම්බෙනකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.